ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්නේ ලග්න චක්‍රයේ ඉතාමත් බුද්ධිමත් වගේම සැලසුම් සහගත කන්‍යා ලග්න හිමියන්ගේ මේ මාසයේ ලග්න බලාපොළ විස්තරය. 2026 මේ මාසය ඔයාගේ ජීවිතයේ කාර්යක්ෂමතාවය සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තීරණාත්මක කාලයක් වෙන නියමිතයි. ඔබේ ලග්නයට මේ මාසයේ මොන වගේ බලපෑමක් ඇති කරයිද කියලා දැන් අපි විස්තරාත්මකව බලමු. කන්‍යා ලග්න හිමියන්ට මේ මාසය කියන්නේ ඉතාමත් කාර්යබහුල වගේම ඵලදායී මාසයක්. මේ මාසයේ පුරාම ඔබේ විශ්ලේෂණාත්මක හැකියාවන් සහ සංවිධානාත්මක දක්ෂතාවයන් කැපී පෙනෙන ලෙස ඉස්මතු වෙනවා. වෘත්තීය ශාස්ත්‍රයේදී ඔබේ කාර්යක්ෂමතාවය සහ නිවැරදි බව ඉහළ නිලධාරීන්ගේ ඇගයීමට ලක් වේවි. මෙතෙක් විසඳා ගැනීමට අපහසු වී තිබුණු සංකීර්ණ ගැටලු විසඳීමටත් අසම්පූර්ණ වැඩ කටයුතු අවසන් කිරීමටත් මේ කාලය ඉතාමත් සුදුසුයි. වැඩ සැලසුම් කිරීම, ක්‍රමවේදයන් දියුණු කිරීම සහ ඔබේ වෘත්තීය ගුණාත්මක භාවය ඉහළ නැංවීමට මේ කාලය උපරිමයෙන්ම පාවිච්චි කරන්න. මුදල් පැත්තෙන් බැලුවොත් ඔබේ මූල්‍ය සැලසුම් නැවත වරක් සමාලෝචනය කිරීමට මේ කාලය පාවිච්චි කරන්න. අනවශ්‍ය වියදම් පාලනය කරගනිමින් ඔබේ අයවැය ලේඛනය නිවැරදිව විශ්ලේෂණය කරන්න. අනාගතය වෙනුවෙන් ස්ථාවර ඉදිරි කිරීමේ ඉලක්කයන් සකස් කර ගැනීමට මේක හොඳම අවස්ථාවක්. ඔබේ පුද්ගලික අවකාශයේ පිළිවෙලකට සහ පිරිසිදුව තබා ගැනීමෙන් ඔයාට ලොකු මානසික සහනයක් සහ සංසුන් බවක් ලැබෙන බව මතක තබා ගන්න. මේ මාසයේදී ඔබේ වැඩිම අවධානයක් යොමු විය යුත්තේ සෞඛ්‍ය පැත්තටයි. ඔබේ සෞඛ්‍ය පුරුදු වැඩි දියුණු කර ගැනීමට මේක කදිම කාලයක්. ඔයා නව ව්‍යායාම වැඩසටහනක් ආරම්භ කිරීමට හෝ පෝෂදායී ආහාර සැලසුමක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙන්න ඉන්නව නම් මේ මාසය ඒ සඳහා ඉතාමත් හිතකරයි. ඒ වගේම යෝග හෝ භාවනා වැනි මානසික සුවතාවය දෙන ක්‍රියාකාරකම් වලට යොමු වීමෙන් ඔයාට විශාල ප්‍රයෝජනයක් අත් වෙනවා. සෞඛ්‍ය ගැන කතා කිරීමේදී කන්‍යා ලග්න හිමියන් මේ මාසයේදී ආහාර ජීර්ණ පද්ධතිය සහ ආමාශය ආශ්‍රිත රෝගාබාධ පිළිබඳව වැඩිපුර සැලකිලිමත් විය යුතුයි. ඔයා සුවෙන් ඉන්න නම් සෑම විටම සෞඛ්‍ය සම්පන්න සහ පිරිසිදු ආහාර පුරුදු පවත්වා ගන්න. අධික තෙල් සහ මිරිස් සහිත ආහාර වලින් වැළකී සිටීමට උත්සාහ කරන්න. ඔයාගේ දෛනික ජලය පානය සහ නිින්ද ගැන අවධානය යොමු කරන්න. සමස්තයක් විදියට ගත්තොත් 2026 මේ මාසය කන්‍යා ලග්න හිමියන්ට තමන්ගේ සෞඛ්‍ය සහ වෘත්තීය ජීවිතය නව මාවතකට ගෙන යා හැකි ඉතාමත් ඵලදායී මාසයක්. මේ කාලය ඔයාගේ දියුණුව වෙනුවෙන් නිවැරදිව පාවිච්චි කරන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔබේ ලග්නය පිළිබඳ ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ තවත් ඇරඹීමට අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඔයාට සුබ මාසයක් වේවා.